හරි දැන් අපි මේ කතා කර ඉන්නේ must සහ should කියන වචන දෙක. එතකොට දරුවෙක් ඇහුවා ඇයි මේ යුතුයි කියන අදහස නම් තියෙන්නේ must කියන වචනෙටත් should කියන වචනෙටත් මේ වගේ වචන දෙකක් ඉංග්‍රීසියේදී භාවිතා වෙන්නේ ඇයි එකම අදහස ප්‍රකාශ කරන්න කියලා. ඔව්. ඒකට උදාහරණ දෙකක් ඔයාලට දීලා තියෙනවා. මේ උදාහරණ දෙකෙන් පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා ඇයි must සහ should කියන දෙන්නෙක් පාවිච්චි වෙන්නේ යුතුයි කියන අදහස ප්‍රකාශ කරන්න කියලා. පළවෙනි උදාහරණය ඔයා ගත්තොත් එහෙම you must wear a helmet when riding a bike කියලා තියෙනවා. ඒකේ තේරුම තමයි when riding a bike කියලා කිව්වහම මෝටර් සයිකල් එකක් පදින විට කියන තේරුම තියෙන්නේ. you must wear a helmet කියලා කියන්නේ ඔබ හෙල්මට් එකක් නැත්නම් හිස් ආවරණයක් පැළඳිය යුතුයි. ඒක ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඔබ ඒකට බැඳිලා ඉන්නවා නීතියෙන්. මොකද එහෙම නොකළොත් එහෙම ඒ සඳහා දඬුවමක් තියෙනවා. හැබැයි දෙවැනි උදාහරණය ඔයා ගත්තොත් එහෙම you should eat more vegetables for good health කියලා තියෙනවා. for good health කියලා කියන්නේ හොඳ සෞඛ්‍යයක් සඳහා. හොඳ සෞඛ්‍යයක් සඳහා මොකද්ද ඔබ කළ යුතු වන්නේ? You should eat more vegetables. වැඩිපුර එළවලු ආහාරයට ගත යුතුයි. හරි. මෙතන තියෙන්නේ යුතුයි කියන තේරුම තමයි. හැබැයි මේ දෙවෙනි උදාහරණයේ තියෙන දේ ඔබ කළේ නැහැ කියලා ඔබට දඬුවමක් ලැබෙන්නේ නැහැ. ඔබ ඒකට බැඳිරම නැහැ කරන්න. හරිද? මේක කාගේ හරි ඇඩ්වයිස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි වාට රෙකමන්ඩ් කරනවා වෙන්න පුළුවන් මේක කරන්න ඕන දෙයක් කියලා. හරිද? තම කිව්වොත් එහෙම ඒක හොඳ අදහසක් වෙන්න පුළුවන්. හොඳ දෙයක් විදියට තියෙනවා වෙන්න පුළුවන්. ඔබ කළ යුතු. හරිද? හැබැයි පළවෙනි උදාහරණය ඔබට මග හරින්න බෑ. ඒක ඊ타මත්ම ප්‍රබල බැඳීමක්. හරිද? එහෙනම් must කියන වචනේ should කියන වචනේ ගත්තාම must වඩා ප්‍රබලයි. ඔබ කළ යුතුම දෙයක් තමයි එතනදී ප්‍රකාශ වෙන්නේ. හැබැයි should කියන එකේදී ඔබ කළ යුතුම දෙයක් නෙවෙයි.